අයිබෝන් කැමරල්ක YouTube චනල එක බලන්න ඔගලන්ට මතකද අපි කලින් වීඩියෝකින් අරංාව කොහොමද ඔගලන්ට ගැලපෙනම ඩ්‍රෝන් එකක් තෝරගන්න කියලා. ඉතින් මේ වීඩියෝ සීරීස් එකේ දෙවනි වීඩියෝ එක විදිහට අද අපි අරන් ඇවිල්ලා තියෙනවා කොහොමද ඔයගොල්ලෝ පර්චේස් කරපු ඩ්‍රෝන් එක ලංකාව ඇතුලේ රෙජිස්ටර් කරගන්න කියලා. ඔයගොල්ලෝ ෆ්ලයි කරන්න කලින් ඔයගොල්ලෝ මොනවාද දැනගත යුතු කරුණු ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් අපි කලින් වීඩියෝ එකේදී මතක් කරා ඔයගොල්ලෝ ඩ්‍රෝන් එක පර්චේස් කරද්දී අනිවාර්යෙන් මෙන්න මේ ස්ටික් එක තියෙනවා කියලා බලන්න කියලා. ඒක TRCSL MOD සහ Civil Aviation Approved drone එකක්ද කියලා ඔයගොල්ලෝ අනිවාර්යෙන් පර්චේස් කරද්දී බලන්න. ඉතින් ඔයගොල්ලෝ පර්චේස් කරපු ඩ්‍රෝන් එක කොහොමද රෙජිස්ටර් කරගන්නේ ලංකාව ඇතුළේ ෆ්ලයි කරද්දී ඔයගොල්ලෝ මොනවද දැනගන්න ඕනේ කියන එක ගැන අපි දැන් කතා කරමු. ඉතින් ඔයගොල්ලෝ පර්චේස් කරපු ඩ්‍රෝන් එක ග්‍රෑම් 249කට වැඩි සහ ඩ්‍රෝන් එකේ කැමරාවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඩ්‍රෝන් එක Civil Aviation Authority අතරේ රෙජිස්ටර් කරගන්න ඕනේ. ඒ වගේම ලංකාවේ රූල්ස් වල තව තියෙනව දෙයක් ග්‍රෑම් 249ට අඩු වුණත් ඔයගොල්ලන්ගේ ඩිවයිස් එකේ කැමරාවක් තියෙනවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ ඒ ඩ්‍රෝන් එකත් රෙජිස්ටර් කරගන්න ඕනේ. එක්සැම්පල් එකක් විදියට දැන් මේ මගේ අතේ තියෙන්නේ DJI Neo කියන ඩ්‍රෝන් එක. DJI ලා තියෙන පොඩිම ඩ්‍රෝන් එක. මේ ඩ්‍රෝන් එකේ වේට් එක දාලා තියෙනවා ග්‍රෑම් 135යි කියලා. එතකොට මේක ඩ්‍රෝන් රූල්ස් වලට හැටියට ග්‍රෑම් 249ට වැඩි අඩුයි. හැබැයි මේකේ කැමරාවක් තියෙනවා. ඒ නිසා මේ ඩ්‍රෝන් එකත් අනිවාර්යයෙන්ම Civil Aviation Authority අතරේ රෙජිස්ටර් කරගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඩ්‍රෝන් එකක් රෙජිස්ටර් කරන්න කලින් ඔයගොල්ලෝ දැනගත යුතු තව දෙයක් තමයි ඔයගොල්ලෝ මේ පර්චේස් කරපු ඩ්‍රෝන් එකට ඔයගොල්ලෝ ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනේ. Civil Aviation site එකට ගිහලා අපි බලමු ඉන්ෂුරන්ස් එකක් ගද්දී ඒගොල්ලෝ මොනවද මෙන්ෂන් කරලා තියෙන ඩීටේල්ස් සහ ඉන්ෂුරන්ස් රික්වයර්මන්ට් එක මොනවා වගේද කියලා. හරි දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ Civil Aviation site එකට. ඔයගොල්ලෝ ca.lk කියන site එකට ගියොත් එහෙම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙන්නේ. ඒකේ මෙන්න මෙතන තියෙනවා drone කියලා ටැබ් එකක්. ඒක ක්ලික් කරගන්න. drone ටැබ් එක යටතේ මෙතන තියෙනවා insurance requirement for unarmed aircraft system කියලා. ඉතින් ඒක අපි ක්ලික් කරගත්තට පස්සේ ඔතන මෙන්ෂන් වෙනවා ඒගොල්ලන්ගේ ඉන්ෂුරන්ස් පොලිසිස් කොහොමද ඇඩ් වෙන්නේ කියලා. එතකොට මේකෙදි කලින් අපි කතා කරා වගේ ග්‍රෑම් 250ට අඩු ග්‍රෑම් 250ට අඩු ඩ්‍රෝන්ස් වලට ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ වේට් කැටගරිස් A B C D F කියලා කැටගරිස් ඒගොල්ලෝ පහක් මෙන්ෂන් කරලා තියෙනවා. ඒක පළවෙනි කැටගරි එකේ තියෙන ග්‍රෑම් 250ට අඩු. ඉතින් මේ ග්‍රෑම් 250ට අඩු ඩ්‍රෝන්ස් වලට ඔයගලන්ට ඉන්ෂුරන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ග්‍රෑම් 250ට වඩා වැඩි අනිත් හැම ඩ්‍රෝන් එකකටම ඔයගොල්ලෝ අනිවාර්යෙන් තර්ඩ් පාර්ටි ඉන්ෂුරන්ස් එකක් හරි අරගන්න වෙනවා. ඔයගොල්ලෝ දැන් දන්නවා කොහොමද ඉන්ෂුරන්ස් පොලිසි එක වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයගලන්ගේ ඩිවයිස් එකේ වේට් එක අනුව ඔයගොල්ලෝ ඉන්ෂුරන්ස් එකක් ගන්න ඕනද නැද්ද කියන එක ඔයගලන්ට දැන් ඩිසයිඩ් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් යන් කොහොමද මේ ඩ්‍රෝන් එක රෙජිස්ටර් කරගන්නේ කියලා. ඒකෙදී ඔයගොල්ලෝ මේ ඩ්‍රෝන් ටැබ් එකේදීම CASL online drone approval system කියලා තව ටැබ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ මේක ක්ලික් කරගත්තට පස්සේ මේ වගේ අලුත් වින්ඩෝ එකකට යනවා. මෙතනට ආවට පස්සේ බටන් එකක් තියෙනවා fly my drone කියලා. අන්නේ බටන් එක ඔයගොල්ලෝ ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා fly my drone in Sri Lanka කියලා. එතන ඒගොල්ලෝ මුලින්ම මෙන්ෂන් කරලා තියෙනවා please upload the clear document of your passport and national identity card. This is applicable for owner and all the other remote pilots. 2 MB max file size එකකට තමයි අප්ලෝඩ් කරන්න ඔයගොල්ලන්ට හම්බෙන්නේ. The Civil Aviation Authority of Sri Lanka will review your request and get back to you with the online payment link and approval within 10 working days. මෙතන 10 working days කියලා මෙන්ෂන් කරලා තිබුණා. ඇත්තටම ඊට ඉක්මනට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දවසක් හෝ දෙකක් ඇතුළත අනිවාර්යෙන් මේ රෙජිස්ට්‍රේෂන් එක කරගන්න පුළුවන්. ඉතින් මේකෙදී ඔයගොල්ලෝ ඉස්සෙල්ලම ෆිල් කරගන්න ඕනේ owner and pilot information. ඒකේ ඉස්සෙල්ලම තියෙන full name එක. ඊට පස්සේ address එක, ඔයගොල්ලෝ ඉන්න town area එක, town or city එක. ඊට පස්සේ ශ්‍රී ලංකාවේද නැත්නම් ඔයගේ country එක මොකක්ද කියන එක. ඊට පස්සේ passport එක හරිය නැත්නම් NIC number එක fill කරගන්න තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒකේ proof එකක් මෙතන upload කරන්න ඕනේ passport copy එක හරි ඔයගේ NIC copy එක හරි. ඊට පස්සේ ඔයගේ email address එක re-enter කරන්න තියෙනවා. contact number එක සහ emergency contact number එක දීලා තමයි ඔයගොල්ලෝ ඉස්සෙල්ලා ownership එක register කරගන්නේ. ඊට පස්සේ දෙවෙනියට තියෙනවා ඔයගලගේ drone details කියලා. එතන තියෙනවා please enter the drone details which you want to fly කියලා. රෙජිස්ට්‍රේෂන් එකේදී ඒගොල්ලෝ ඔප්ෂන් එකක් දීලා දෙනවා මේ drone එක අලුතෙන්ම ඔයා purchase කරලා register කරන්න යනවා නම් non registered කියලා දාන්න පුළුවන්. නැත්නම් මේක register කරපු drone එකක් නම් registered කියලා දාන්න පුළුවන්. මොකද මේක fly කරන්න සහ register කරන්න දෙකම තියෙන මේ එකම form එක ඇතුලේ නිසා මෙතනදී ඔයා දැන් අලුතෙන් purchase කරපු drone එක ගන්නවා select කරගන්න non registered කියලා. ඊට පස්සේ non registered බස් වල register number එකක් දාන්න අවශ්‍යතාවයක් නැහැ. ඊට පස්සේ drone brand එක select කරගන්න. ඔයගොල්ලෝ අනිවාර්යෙන් DJI brand එකක් වෙන්න ඕනේ. ඔයගොල්ලෝ purchase කරලා තියෙන. ඉතින් DJI කියලා මෙතනින් select කරගන්න පුළුවන්. ඊට පස්සේ drone model එක. example එකක් විදිහට දැන් මගේ අතේ මෙතන තියෙන්නේ DJI Air 3S එකක්. ඉතින් මම මෙතනින් තෝරගන්නම් DJI Air 3S කියන model එක. ඊට පස්සේ මෙතන තමයි father වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ එතන මෙන්ෂන් කරලා තියෙන ඒක අදාළ නෑ නේ. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් මෙතන ෆිල් කරන්න ඕන ඩ්‍රෝන් එකේ සීරියල් නම්බර් එක. ඉතින් ඔයගොල්ලන්ට සීරියල් නම්බර් එක ඔයගොල්ලන්ගේ පර්චේස් කරපු බොක්ස් එක ඔයගොල්ලෝ ළඟ නැත්තම් ඩ්‍රෝන් එකෙත් මේ වගේ බැටරි එක රිමූව් කරගත්තට පස්සේ ඇතුලේ තියෙනවා QR කෝඩ් එකක සීරියල් නම්බර් එක. ඒ නම්බර් එක අනිවාර්යෙන් මෙතනට දාන්න වෙනවා.
ඊළඟ section එකේ තියෙන purpose of flying. If other, please describe your purpose of flying under the purpose in detail. මෙතන තියෙනවා operation කියලා එකක්. ඒකත් mandatory. ඔයා මෙතන option තුනක් දීලා තියෙනවා personal operation, commercial operation and non-profitable operation කියලා. එතකොට මේකෙදී ඔයා personal usage එකට නම් පාවිච්චි කරන්නේ personal operation කියන option එක දෙන්න පුළුවන්. ඊට පස්සේ flying purpose එක මෙතන select කරන්න තියෙනවා. එතන leisure, education, aerial photography, videography, industrial, government purpose අද තියෙනවා. ඉතින් මේකෙදී සාමාන්‍යයෙන් ඔයාලට leisure කියන එක use කරන්න පුළුවන්. ඔයා මේක personal usage එකට නම් පාවිච්චි කරන්න. ඊට පස්සේ තව ටිකක් ඔයගොල්ලන්ගේ operation එක ගැන brief details කැමති නම් දෙන්න පුළුවන්. ඒත් මේක mandatory නෑ. ඊට section එකේ intended location or area of operation කියලා. මෙතෙන්දී the applicant may select up to 100 location at once. ඔයාට fly කරන location 100ක් දක්වා එකපාර දීලා approvals ගන්න පුළුවන්. Approval will be granted subject to restriction at the nominated location. If you want to add multiple location, please click on the add button below. Do not type multiple location under one location section. කියලා ඒගොල්ලෝ mention කරලා තියෙනවා. ඉතින් example එකක් විදිහට ඔයා fly කරන්න යන්නේ හිතන්නකෝ අපි නිකන් example එකකට නුගේගොඩ කියලා දැම්මා කියලා. නුගේගොඩ ඊට පස්සේ fly කරන date එක ඉදාම 2025 ජුනි 16 කියලා. fly කරන time එකත් example එකක් විදිහට ඉදාම 12:30 පස්සේ 15:30 හරි ඔය ටිකට තමයි මම රික්වෙස්ට් කරන්නේ. ඊට පස්සේ supportive documents විදියට ඒගොල්ලෝ ඉල්ලලා තිනවා ඊළඟ section එකේ please upload the if there are any supportive documents කියලා තියෙනවා. ඒකේ first document එක විදියට ඒගොල්ලෝ request කරලා තියෙන්නේ third party insurance cover of the drone කියලා. අපි කලිනුත් කතා කරා ඔයාගේ drone එකට ඔයා insurance එකක් අරන් තියාගන්න ඕනේ. ඒ වගේ මෙතන ඒගොල්ලෝ ආයිසරක් mention කරලා තියෙනවා this is not applicable to drones below 250 grams කියලා. කියන්නේ gram 250ට අඩු drones වලට ඔයාලට insurance policy එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. දෙවෙනි option එක විදියට ඒගොල්ලෝ තියෙනවා please upload the no objection of the filming location. ඒ කියන්නේ ඔයා fly කරන area එකේ මොන හරි special permission ගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ ඒ permission අරගෙන තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා special කාගේ personal area එකේ fly කරනවා නම් no objection letter එකක් අරගෙන තියාගන්න ඕනේ. ඉතින් supportive document එකක් විදියට registration එකේදී සහ flying approvals වලට ඒ document එකත් civil aviation authority site එකෙන් ඉල්ලලා තියෙනවා. ඊට පස්සේ supportive document types JPG, PNG and PDF කියන option තුනෙන් upload කරන්න පුළුවන් less than 2 MB file size එකේ. document 1, document 2 upload කරලා description එකක් දීලා ඊට පස්සේ මෙතන security code එකක් තියෙනවා. ඒක මෙතන code එක enter කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් tick කරන්න එකක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මෙතනට code එක දුන්නාට පස්සේ ඔයගොල්ලෝ මෙතන tick එකක් තියෙනවා ඒක දාගන්නවා. ඊට පස්සේ submit application දෙන්න විතරයි තියෙන්නේ. ඉතින් මේ වගේ details ටික fill කරලා submit කරාට පස්සේ ඒගොල්ලෝ email එකට වාට එවනවා payment link එක. ඉතින් එතනින් ඔයගොල්ලන්ට payment එක කරන්න පුළුවන්. ඔයගොල්ලෝ fly කරන දවසට ඒගොල්ලෝ calculate කරලා හදපු payment එක. ඉතින් මේ DJI දෙවනි වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට knowledge එකක් එන්න ඇති කොහොමද ඔයගොල්ලෝ purchase කරපු drone එක ලංකාවේ නීතිය යටතේ register කරගන්නේ සහ ඔයගොල්ලෝ fly කරද්දී දැනගත යුතු නීතිමය තත්ත්වය ගැන ඔයගොල්ලන්ට පැහැදිලි අවබෝධයක් ලැබෙන්න ඇති. තවත් මේ වගේම වීඩියෝ එකක් අරගෙන එන්නම් DJI සම්බන්ධව. ඒ කියන්නේ drones වලට මොනවද ඔයගොල්ලෝ දැනගන්න ඕනේ කියලා තවත් වීඩියෝ එකක් අරගෙන එන එකක්. කැමරල්ගේ channel එක subscribe කරලා තියාගන්න. bell icon එක click කරලා ඔයගොල්ලෝ notification එකක් ගෙන්න ගන්න පුළුවන් අපේ ඊළඟ වීඩියෝ එක release වුණ ගමන්. ඉතින් තවත් මේ වගේම DJI වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.